හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ගොඩ දාසින් තමයි ඔන්න අපි අද වීඩියෝ එකක් අරන් එන්නේ. අද අපි ඉතින් පොඩි කෑමක් හදනවා. ඉතින් අපිට හිතුණා ඔයාලවත් ඒකට එකතු කරගන්න. ඉතින් මොනවද අපි හදන්නේ? අද අපි හදමු මැක් ඇන්ඩ් චීස් එකක්. මේ මුලින්ම චිකන් එක කපලා ලෑස්ති කරගමු. ඇත්තටම කොට දවසකින් අපිට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මම හිතේ සති දෙකකින් දෙකක් නේ. ඔව් සති දෙකක් විතර. මේ ඉතින් අපිට එළියට යන්න විදියකුත් නැහැ. මොකද වහිනවා. ඒ නිසා ඉතින් ඇත්තටම මේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. චිකන් එක පොඩියට කපා ගන්න ඕනේ. පොඩි සයිසස් වලින් චිකන් එක කපා ගන්නවා. ගොඩක් ලොකුවට කපා ගන්න මොකද මේක අපි මේ බැද ගන්නත් ඕන. කලින් හදලා නෑ අලුත් try කරලා බලනවා මේ මං කාලා තියෙනවා ඒක මාරයි. ඉතින් ඔයාලට පේනවද මගේ කුස්සියේ පොඩි වෙනසක් තියෙනවා? මෙන්න මෙතන මෙහි මේකකුයි මේකුයි මේ ඔක්කොම අටවන දිලුමස් තමයි. පොඩි කියන්න එපා. ඇත්ත. මෙන්න මෙයා තමයි අටවන දිලුම්. නෑ ඉතින් ඔයා මේ කලින් මේ ටික දාලා තිබ්බේ අර මෙතනනේ. එතන වෙනසක්. මෙන්න මෙතන. එතනට අපි මෙන්න මේ වගේ වෙනසක් කරා. දැන් නම් ටික පිළිවෙලයි නේ. හැබැයි ඉතින් මේ වයර් නම් එල්ලෙනවා. මේකට සාමාන්‍යයෙන් මේ කටු නැති චිකන් එකක් ගන්න ඕන මොකද මේ ඒක ඔක බදිනවද? මොනවද මේකට ඕනේ? මැකරෝනි එක තම්බෙන්න ගොඩක් වෙනවා. ඒක තියෙනෙමු. එනවා ඒක පොඩ්ඩක් උපෙදී. දැන් අපි චිකන් එක පොඩියට කපා ගත්ත මෙන්න මේ ගන්න. හරිද? ඒකට අපි දාමු corn flour. corn starch, corn flour. යම් දෙකක් කියන්න. දැන් අපි මේකට ලුණු දානවා. sorry. ඉතින් පිටරයක් දාගන්න ඕනේ. එච්චර ගන්න. ඔව්. ගම්බිරිස් ගන්නද? මේක හොඳට මික්ස් කරන්න. මේකට පැප්‍රිකා ටිකකුත් දාගන්නවා. පළවෙනි පාරට හදන්නේ. මම හිතනවා මේක රහට එයි කියලා. බලමු. හරිද? හරි දැන් මොකද කරන්නේ? දැන් අපි මේක ෆ්‍රයි කරගන්න ඕනේ. නිකන් අර ස්ටර් ෆ්‍රයි කියන්නේ. එන්න මම පෑන් එක අරන් දෙන්න. මේක ඇත්තටම ගොඩක් අමාරු නෑ හදන්න. දැන් මේ මැකරෝනි එක තම්බ ගන්න වතුරට තියලා තියෙනවා. ඒක තැම්බෙනකන් ඒ කියන්නේ වතුර රත් වෙනකන් අපි මේ චිකන් එක ෆ්‍රයි කරගන්නවා.
ලිපේ චූටි ඇල ස්වභාවයක් තියෙනවා. මේක කොච්චර තෙල්ම එක තැනකට එකතු වෙනවා. ඔව් ඇද්දයි. දැන් තෙල් එක රත් වෙනකොට මේක දානවා. හරිද? ඔව් දාලා අපිට. චිකන් ඔම්ලට් එකක් වගේ වෙලා තියෙනවා. වතුරක නටනව නේද? ආද නේද? අපි දැන් සෝයා සෝස් ටික එකතු කරගත්තා. මමට හිමින් මොකද මොකද පන්නේ නිසා. ඔව් ඒකේ පනිනවා. ඉතින්තාවෝ. ඉතින් වතුරක නටන නිසා මේ මැක්‍රෝනි ටිකම සම්බ ගන්න. පොඩ්ඩක් ඉතින්. පොඩ්ඩක් කියන්නේ. තාටික දාන්න. දකුණු අතින් මැකරෝනි වම් අතින් චිකන්. අත් දෙකෙන් වැඩ. චිකන් එක නම් සුවඳයි. මම වැඩ කරන තැන අපිට දවල්ට කෑම දෙනවා. එක දවසක් තිබ්බේ මේකද? ඔව් මැක් ඇන්ඩ් චීස්. හැබැයි චිකන් නෙවෙයි. නේද? බීෆ්. බීෆ්. ඇත්තට මේක පට්ට රහයි. බීෆ් කන්නේ. මෙයා බීෆ් කන්නේ නැති නිසා මං හිතුවා මේක අනිවාර්යෙන් මෙයාට චිකන් දාලා හදලා දෙනවා කියලා. මම ඉතින් මේක හරියටම හදන විදිය දන්නේ නැහැ ඉතින් මම try කරලා මම දැකපු විදියත් එක්ක මේක හදන්නේ මේ චිකන් එක නම් මෙහෙම තමයි කියලා දන්නවා. කොහමරි කන්න පුළුවන්. බය වෙන්න එපා. ඉතින් මේ දවස්වල මෙහෙට ස්ප්‍රින් එක. ඉතින් අර මේ ගස්වල එහෙම ලස්සනට මල් පිපිලා හරිම ලස්සනයි. හැබැයි මේ අපි හිටියා මේ පොඩ්ඩක් එළියට යන්න ඔයාලට පෙන්නන්න. මටත් බලන්න එහෙම. ඒනොට ඉතින් යන්න විදිහක් නැහැ. හැමදාම මේ වීකෙන්ඩ් එකට වහිනවා. මේ මොකක්ද බෑ කියනවා. ඔව් මෙයා කැමති නැහැ එතකොට යන්න ඉතින්. ඇත්තටම එතකොට ඉතින් ගිහිල්ලා වැඩකුත් නැහැ වහිනකොට. මේ ඇත්තටම මේ ඔව් අවුව එහෙම දීටි තමයි ලස්සනනේ. ඔව් මේ ලස්සනයි මේ මලුත් මම මේ පාරෙන් කඩගෙන ආවේ. මේ ඇත්තටම ලස්සනට මල් පිපිලා හරිම ලස්සනයි. හැබැයි ඉතින් මේ යන්න විදිහක් නැහැ මේ එක දිගට වහිනවා කියන්නේ ගොඩක් දවස්වල සතිය දවස්වලට පායලා මේ වීකෙන්ඩ් එකට වහිනවා. බලමු වැස්ස නැති දවසක අපි ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. දැන් මේකේ චිකන් එක වෙනම තියෙනවා අර නිකන් බිත්තර මික්ස් එකයි මේ අනිතම කෝන්ෆ්ලවර් එක නිකන් වෙනම තියෙන්නේ. මං හිතන්නේ එහෙම වුණේ හේතුව මං චිකන් එක හොදනකොට ඒක අර වතුර පිටින්ම තමයි මේ කලවම් කරේ කලබලෙට. ඒක මට අමතක මං කලින් පාර හිතන් හිටියේ මේ අර බීෆ් වගේ කොහොම කරලා ආයන් ජීවිතේ එක කරන්නේ. මේක දැන් ඇති වෙයි. දැන් ගිරාන නැති. එහෙනම් බලමු. මේක උඩින්. චීස් ටික. චිකන් එක බැදීගෙන එනකොට දැන් ඔව් තියන්න. දාන්න අයින වැහෙන්නම තියන්න. සම්පූර්ණ වැහෙන්න ඕන. ඔතෙන් නම් මේ විදිහට අපි දැන් චීස් ටික ඔක්කොම සම්පූර්ණ මේ චිකන් එක වැහෙන්න දාගන්නවා. මේක මේ ගින්දර අඩු කරනවා. වතුර. පිරුවන? ඔව් ඒ වගේ වතුර ගැට පිටට තියෙනවා. ඊට
ලාන්ටනේ වැඩිද? මොකක්ද? sorry. හරි. දැන් ගම් බිස්කුට් දෙන්න. ගම් මිරිස් චුට්ටක් දාලා මේ දැන් ඒක වැඩි වෙලා තියන්න ඕනේ නෑ මොකද ඔෆ් කරන්න දෙන්න. ඔව්. ඔව්. දැන් මගේ ප්ලේට් එක දෙන්නකෝ. ඔයාලට එන සද්ද චීස් එක කලවන්න. තව චීස් එකක් තියෙනවා අපි ඒකත් කලම් කරන්න යන්න මොකද දැන් මතකුනේ. හරි. ඒ ගෙදර තිබ්බ චීස් එක නිකන් මොසරෙල්ලා වගේ මොසරෙල්ලා නෙමෙයි. වෙන જાතිය මම නම දන්නේ නැහැ ඒකේ. තේනවනේ ඒක. ගර මාර මොස්ට්‍රේලියා වගේ තමයි අර නූල් ඇදෙනවා. නූල් ඇදෙනවද ඒකේ මොකක්ද? ඇදෙනවා. රස පාට ඒක දෙකම. හයි ප්ලේට් එක. ඒක නම් දෙන්න. ඒක උගන්වන්න. පළවෙනි පාර ප්ලේට් එකට දැම්මා මේ ලිප වැඩනේ. ඕනේ. ආයෙත් අපි දානවා. මේක නම් සුවඳත් එක්ක. ඇද්ද? ඇති කිව්වට ඉතින් දෙවෙනි වටේ එනවා. ආයෙත් කාලා බලන්න. හරි. ඔයා කාලා බලන්න. මගේ ග්ලාස් එක කොහොමද? මොරාය සිරාවටම රහයි. අර මේ චීස් පාස්තා වලට වඩා රහයි. මාරු ඒක. චිකන් එක මාරු. අර චිකන් එකේ රස හොඳට එනවා. ඇත්තටම රහයි බොරුවට නෙමෙයි. ඇත්තටම රහයි. ඔයාලා try කරලා බලන්න. හරි. මගේ ප්ලේට් එකක් ගන්න එන. මේකට ගැලපෙන්න පොඩි වයින් වීදුරුකුත් තියෙනවා. මට බීම. ටික පුඩාගෙන වහින වෙලාවට මේ වගේ හදාගන්න පුළුවන්. ලස්සනට නම් කරන්න අමාරුයි. දැන් නම් චීස් බීරි ඇලවෙනවා. සාමාන්‍ය රැට ගොඩවල් කන්නේ නැහැ. අද පොඩි හොර වැඩක් කරනවා ඒ නිසා. ටිකක් තියෙනවා ඔන්න ඔයගලන්ට දෙන්න. ඔය කිව්වට වයිතුරු වෙන්නේ. හරි. එහෙනම් cheers. Cheers. මම වයින් නෙමෙයි බොන්නේ. එහෙනම් මෙන්න මෙහෙම තමයි අපි මේක හැදුවේ. මම තාම කාලා බැලුවේ නෑ. නෑ අතරම රයි. ඔය දැන් කාලා බලන්න. වැඩි වෙලා යන්නෙත් නෑ හදන්න. ඉතින් හිටලා try කරලා බලන්න මේක. අපි හදපු එක ගන්න එක මාර ජනප්‍රිය කෑම. රහයි. මං හදපු කියන නිසා කියනනේ මේක ඇත්තටම අතරම රයි. අපි ගෙලෙන්න ආය දවසක හම්බෙමු. Bye.